මේ දවස්වල කවුරුත් ආස කරන කවුරුත් හොයන බයික් එක TVS රයිඩර්. මුණතර කරනකොට මුලින්ම LED ලයිට් එකක් දීලා තියෙනවා. normal signal light, halogen signal light එකක් තමයි දීලා තියෙන්නේ. සේස් ටයර් එක 80යි 100යි 17 සයිස් එකකින් ඩිස්ප්ලේ එක ඇවිල්ලා තියෙනවා හොඳට. එන්ජින් ගාඩ් එකක් තියෙනවා. එන්ජින් ආරක්ෂාවට මේ එන්ජිම වෙන්නේ 125 පවර්ෆුල් එන්ජින් එකක් තියෙනවා. කොහොම පස්සේ තව බලන්න පුළුවන් අපිට TVS log එක ඇවිල්ලා තියෙනවා. TVS Raider log එක තියෙනවා. ඒකම පිටිපස්සේ බ්‍රේක් ලිවර් එක තියෙනවා. අපිට හොඳ හඩක් එක්ක ගන්න පුළුවන් ලොකු සයිලන්සරයක් දීලා තියෙනවා. පිටිපස්සේ ටයර් සයිස් එක 190 පිටිපස්සේ LED ලයිට් දීලා තියෙනවා. සිග්නල් ලයිට්, එලජන් ලයිට් තමයි දීලා තියෙන්නේ. සාරි ගාඩ් එක ඇවිල්ලා තියෙනවා. සයිඩ් ස්ටෑන්ඩ්, මෙන් ස්ටෑන්ඩ්, ගියර් ලිවර් ඇවිල්ලා තියෙනවා. චේන් ගාඩ් එක නම් ඇවිල්ලා නැහැ. හාෆ් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. වම් පැත්තේ දකුණු පැත්තේ වගේම ලව් එක තියෙනවා. පස්සේ අපි මේකේ හැන්ඩල් එකට එනවා. වම් පැත්තේ තියෙනවා අපිට හෝන් එක ඇවිල්ලා තියෙනවා. ක්ලච් එක, ලයිට් කන්ට්‍රෝල් එක, සිග්නල් ලයිට් කන්ට්‍රෝල් එක, පුෂ් බටන් එක තියෙනවා. normal සයිකල් තියෙනවා. normal දකුණු පැත්තට එනකොට ස්ලේටර් ස්ටාර්ට් බටන් එක වගේම මේක දීලා තියෙනවා ඉකෝ මෝඩ්, පවර් මෝඩ් කියලා බටන් එකක්. මේක පවර් මෝඩ් එකට වැඩි ජයක් කරනකොට පවර් මෝඩ් normal යනකොට ඊට පස්සේ ඉස්සා මේක ඉවර එක ඊට පස්සේ නේද මේකේ කොටස් දෙකකට තමයි ස්විච් එක ඇවිල්ලා තියෙන්නේ. අපි ඔන් කරලා බලමු ඩිස්ප්ලේ එක. LED ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. හොඳට බලාගන්න පුළුවන් අපිට ඩිස්ප්ලේ එකේ ස්පීඩ් කොහොම තියෙනවා. ඊට අමතරව මේකේ ගියර් ඉන්ඩිකේටර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඉන්න ගියර් පොසිෂන් එක මොකක්ද කියලා බලාගන්න. ගියර් එක මාරු කරනත් එක්කම ගියර් මාරු වෙනවා. ඊට පස්සේ ටයිම් එක දීලා දෙනවා. අපිට ලීටරයට කොච්චරක් කිලෝමීටර් ගාන වැඩ කරනවද කියලා බලන්න පුළුවන්. මේකේ 56ක් වැඩ කරලා තියෙනවා. මේ ළඟ දුප්පින්ද පොඩි දුර ප්‍රමාණයක් දුප්පින් තියෙන මීට වඩා ගන්නවා මේ බයික් එක. ආයේ ලයිට් එකක් ඇවිල්ලා තියෙන එක. ඒක තමයි පස්සේ එහෙම තමයි පෙන්නන්නේ. පස්සේ මේකේ තියෙන රොඩ් ඩිසයින් එකට ෆුවල් කප් එක මේකේ පොඩි ස්ටෝ එකක් දීලා තියෙනවා යතුරෙන් අරින්න පුළුවන් විදිහට. ඔව්. මේක තියෙන්නේ ටූල් කිට් එකක් වගේ දාගන්න තමයි. ලයිසන් ඉන්ෂුරන්ස් නම් මේකට දාන්න එපා. බයික් එකත් එක්ක කවදාවත් තියන්න එපා ලයිසන් ඉන්ෂුරන්ස්. පොඩි දෙයක් දාගන්න පුළුවන් විදිහට ටූල් කිට් එකක් රෙදි කැල්ලක් වගේ දාගන්න පුළුවන් විදිහට තමයි මේක තියෙන්නේ. මේ පළමු ආයි පටයක් කියලා බයික් එක වටේ හොඳ පෙනුමක් තියෙන බයික් එකක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ටයර් සයිස් එක නම් දීලා තියෙන්නේ 100යි 97000. ඒක නම් පොඩ්ඩක් මදි වගේ. බයික් එකේ පෙනුමට නම් හොඳ පෙනුමක් තියෙන හොඳ ජාවයක් තියෙන බයික් එකක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. හොඳ මාකට් එකක් ඇති වෙයි මේ බයික් එකට ලංකාවේ. දැන්ටමත් හොඳ සේල් එකක් තියෙනවා. මොකද අලුතෙන් ගන්න පුළුවන් බයික් අතරින් හොඳම බයික් එකක් කියලා හඳුන්වා දෙන්න පුළුවන් TVS Raider.
හරි හරි අපි තවත් විඩියකින් හම්බ